දැනට ලෝකයේ සියලුම රටවල් පහේ රටවල් කිහිපයක් හැර ලංකාවත් ඇතුළුව 130ක 32ක වගේ ප්‍රමාණයකට මේ ෆැටි ලිවර් එහෙම නැත්නම් අක්මාවේ තෙල් කියන තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා. මෙන්න මේ නිසාම අපි වචන දෙකක් මේ වෙනුවෙන් අපි පාවිච්චි කරනවා. පළවෙනි වචනේ මම කිව්වොත් එහෙම ඒකට අපි කියන්නේ සයිලන්ට් කිලර්. එහෙම නැත්නම් නිහඬ මාරකයක් විදිහට අපි මේක හඳුන්වනවා. දෙවෙනි වචනේ එහෙම නැත්නම් සයිලන්ට් පැන්ඩමික් එකක්. එහෙම නැත්නම් අපි මේක නිහඬ ව්‍යසනයක් විදිහට හඳුනාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාත්මකව අක්මාවේ තෙල් කියන එක හඳුන්වන්නේ සාමාන්‍යයෙන් අපේ අක්මාවේ සෛල ඇතුලේ යම්කිසි ප්‍රමාණයකට 105ක් වගේ සුළු ප්‍රමාණයක් තෙල් තියෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැඩි වෙනවා නම් 105 ඉක්මවා යනවා නම් අක්මාවේ සෛල ඇතුලේ තියෙන තෙල් ප්‍රමාණය 105 ඉක්මවා යනවා නම් අපි ඒ වෙලාවේ අඳුන්වන්නේ අක්මාවේ තෙල් එහෙම නැත්නම් ෆැටි ලිවර් කියන එක. මේකේ වැදගත්ම කාරණේ 105 ඉක්මවා ගිය පමණින්ම අපිට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි ඒක 130 40 වගේ සැලකිය යුතු ප්‍රමාණයකට අක්මාවේ තෙල් ඉක්මවා ගියාට පස්සේ තමයි අපිට ප්‍රශ්න ඇති වෙන්නේ. මම මේක හඳුන්වන්නම් තව වැඩිදුර පැහැදිලි කරලා දෙන්නම්. මේ අක්මාවේ තෙල් කියන එක විවිධ අවදි කීපයක් විදිහට තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වා දෙන්නේ. එතකොට අර මම ඉස්සෙල්ලාම කිව්වා වගේ මේක 105 ඉක්මවා අක්මාවේ තෙල් තැම්පත් වීම වෙනකොට පළමු අවධිය අපේ සාමාන්‍ය අක්මාවේ තෙල් තැම්පත් වීමක් විදිහට සලකනවා. මේක සැලකිය යුතු ප්‍රමාණයකට ඒ කියන්නේ 130 40 වගේ ප්‍රමාණයකට ඉක්මවා යනකොට මුල් අවස්ථාවේදී අක්මාවේ තෙල් පොඩ්ඩක් වැඩි වුණා කියන පදනම මත අක්මාවේ සෛල විනාශ වීමක් එහෙම නැත්නම් සෛල වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට සමහරක රෝග ලක්ෂණ නැහැ. සමහරට අපිට මේ රෝගය ගැන විශේෂයෙන් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තෙල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකට ඉහළ යනකොට අපි හිතමු 130 40 වගේ දක්වා ඉහළ යනකොට ක්‍රමක්‍රමයෙන් අක්මාවේ සෛල ඇතුලේ අසාත්මිකතාවයක් එහෙම නැත්නම් අපි ඉන්ෆ්ලමේෂන් එකක් හට ගන්නවා. ඒතකොට එතනදී වෙන්නේ සාමාන්‍යයෙන් විද්‍යාත්මකව ඕනම තැනක අසාත්මිකතාවයක් හට ගන්න අවස්ථාවන් වලදී එම අසාත්මිකතාවය නිසා සෛල වලට සිදුවෙන ඩැමේජ් එක එහෙම නැත්නම් හානිය නිසා ක්‍රමානුකූලව මේ සෛල ඇතුලේ එහෙම නැත්නම් අක්මාව ඇතුලේ තන්තු තැම්පත් වීමක් සිද්ධ වෙනවා. මේ තන්තු තැම්පත් වීම ක්‍රමානුකූලව ඉහළ යනකොට සිද්ධ වෙන්නේ අක්මාවේ සම්පූර්ණයෙන්ම සෛල ප්‍රමාණය විනාශ වෙලා තන්තු විතරක්ම වෙන මට්ටමකට අක්මාවපත් වෙනවා. එහෙම නැත්නම් ඒතර එතනදී වෙන්නේ ඒ අක්මාවේ දෘಢ බව. එහෙම නැත්නම් ඒ ෆයිබ්‍රෝසිස් කියන තත්ත්වය නිසා තන්තු තැම්පත් වීම නිසා අක්මාවේ දෘಢ බව ඉහළ ගිහිල්ලා අක්මාවේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සෛල ප්‍රමාණය අඩු වෙලා තමයි අපිට ගොඩක් වෙලාට ප්‍රශ්න මතුවෙන්නේ.